රුදුරු ගලෙන් නැගී පොළව දෙඳරනා සතුරා දකින විට හදවත සීතල වේ. තඹදම් වැලේ ගිනි ඇවිලෙන හස්තයන ගසේ සෙවනල කාලයේ අවවදයි. ඔහු ඉරෙන්ද නැතිනම් යක්ෂයාගේ සෙවනැල්ලක්ද නිරවද්‍යතාව මරණයේ අවසන පණිවිඩයයි. මහරේ වේගය මාරයාගේ පිළිය එක පහරින්ම දෛවය දෙකඩ කලාදටත් යුද බිමේ දූවිල්ලේ රැඳේ. නොබියව සටන් කළ අමරණීය බල for victory! At the sunset on the ancient ගෝඨයිම්බර උපත ලැබුවේ මහත් ශක්තියක් ඇති ගෝත්‍රයක වන අතර කුඩා කල සිටම ඔහුගේ ශක්තිය අසීමිත විය. අනෙකුත් දරුවන් සෙල්ලම් කරන විට ඔහු විශාල ගල් සහ දඩු සමග පොරබදමින් තනිව පුහුණු වීම කළේය. එක් දිනක් ඔහු ගම මැද පැවති ගස් උදුරා දැමීමේ අභියෝගයකට සහභාගී වීමට තීරණය කළේය. තමාට සමකල හැකි ශක්තියක් සොයා ගැනීම ඔහුගේ ජීවිතයේ එකම ඉලක්කය විය. වසර ගණනාවක් ගත වූ අතර ගෝඨයිම්බරගේ ශක්තිය පුරාවෘත්තයක් බවට පත්විය. දිනක් රජතුමාගේ සේවයට එක්වීමට ඔහුට ආරාධනාවක් ලැබුණි. රජමාලිගාවේදී ඔහුට තමාට සමානම ශක්තියක් ඇතැයි පුරසාරම් දොඩන ගෝඨ නම් අහංකාර යෝධයෙකු හමු විය. ඔබේ ශක්තිය සත්‍යදයි පෙන්වන්න ගෝඨයිම්බරට ප්‍රසිද්ධියේ අභියෝග කළේය. ගෝඨයිම්බර සංසුන්ව නමුත් දැඩි අධිෂ්ඨානයකින් එම අභියෝගය පිළිගත්තය. අභියෝගය වූයේ ගමින් පිටත පිහිටි විශාලතම නාගස මුලින්ම ගලවා දැමීමයි. පළමුව අභියෝගය භාරගත් කොට තම දෑත් නාගසට යොදා එය එදීමට දැඩි උත්සාහයක් ගත්තේය. ඔහු අසීමිත ශක්තිය යොදාගත්තද නාගස අඟලක්වත් චලනය කිරීමට ඔහුට නොහැකි විය. ගෝඨ පරාජය භාරගත් පසු ගෝඨයිම්බර ඉදිරියට පැමිණියේ සංසුන්ව නමුත් අධිෂ්ඨානයෙනි. ගෝඨයිම්බර මුලින්ම කලේ ගසෙහි මුල්වලට හානියක් නොවනසේ බිම නිවැරදිව පරීක්ෂා කිරීමයි. ඉන්පසු ඔහු නාගසෙහි කඳට දෑත් යොදා මුළු සිරුරේම ශක්තිය සංකේන්ද්‍රණය කළේය. ඔහු ගස ඇදීමට පටන්ගත් විට පොළොව වෙවුලන්නට පටන්ගත් අතර විශාල ගල් ඉරිතලා ගියේය. ගෝඨයිම්බර කෑගැසීමකින් තොරව ශරීරයේ මාංශපේශියක්ම උපරිමයෙන් යොදා ගනිමින් ගස ඇදීමට සූදානම් විය. ජයග්‍රාහී ගෝඨයිම්බර උදුරාදමූ යෝධගස එක්කතකින් අල්ලාගෙන ජයග්‍රාහී ලෙස නැගී සිටියේය. ජනතාව උල්වරසන් දුන්න අතර රජතුමා ගෝඨයිම්බරගේ අසමසම දක්ෂතාවය වහාම පිළිගත්තේය. පරාජය භාරගත් ගෝඨයිම්බරගේ ශක්තියට ගරු කළ අතර ඔවුන් මිතුරන් බවට පත්විය. එතෙන් පටන් ඔහු ගෝඨයිම්බර යෝධයා ලෙස ප්‍රසිද්ධ විය. ඔහුගේ කීර්තිය රුහුණ පුරා පෙතිර ගිය අතර එය දුටුගැමුණු කුමරුට ආරංචි විය. ගෝඨයිම්බර ශ්‍රී ලංකාව එක්සත් කිරීමේ දුටුගැමුණු කුමරුගේ උතුම් අරමුණට එක්විය. යුද පිටියේදී සතුරන් බිය වූයේ ඔහුගේ අසීමිත බලයට පමණක් නොවේ. ඔහු කිසිවිටකත් යුද පිටියේදී පසුබැසීමක් නොකළ අතර සෑම විටම ඉදිරියෙන්ම සටන් කළේය.
ඔහුගේ නම ගෝටයිම්බර යනු අසම සම ශක්තියේ සහ සැබෑ වීරත්වයේ සංකේතයක් විය. රෝහණී සටන් පුහුණුවීම් වලදී ගෝටයිම්බරගේ ශක්තිය අනිකුත් යෝධයන්ට මහත් ආශ්වාදයක් විය. ඔහු බොහෝ විට වේලුසුමන සමග ගමන් කළේ අශ්වයාගේ වේගය හා ඔහුගේ ශක්තිය අද්විතීය සංයෝගයක් වූ බැවිනි. දුටුගැමුණු රජුගේ නියෝග මත විශාල ගල්තලාවක් රුවන්වැලි සෑය ඉදිකිරීමට ප්‍රවාහනය කිරීමේ අභියෝගය ඔහුට ලැබුණි. සාමාන්‍ය මිනිසුන් දහසකට ඇදීමට නොහැකි වූ එම ගල්තලාව ඔහු තනිවම තල්ලු කරමින් ඉදිරියට ගෙන ගිය. එක් සටනකදී බරණ සහ ඔහු සතුරු කඳවුරකට රහසිගතව ඇතුළු වී ප්‍රධාන දොරටුව විනාශ කිරීමට සැලසුම් කළා. සතුරාගේ ප්‍රබල ප්‍රහාරයක් හමුවේ දසමහා යෝධයෝ එක්ව පලිහ බැඳ තනි බලවේගයක් සේ සිටියහා. ගෝටයිම්බරගේ ශක්තිය යුද්ධතලයේ සිටි සෑම සොල්දාදුවෙකුටම නොබියව සටන් කිරීමට අසීමිත ධෛර්යයක් ගෙන දුන්නේය.